ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට කියනවා රට අපට බාර දීලා යන්න. මෙන්න මෙයාට බාර දීලා ගියා නම් දැන් හරි. උන්ට දැන් තියෙන්නේ ඉරිසියාව. මාරම ගේමක් ගහනවා ජනාධිපතිවරයා. අර එකෙක් බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයා 20යි 30 දී හිරේ දාන්න විවේචන කරනවා. ඉතින් කොයි වෙලාවකරි මුන් පුපුරලා මැරෙනවා මෙන්න මේ ඉරිසියාවෙන් පෙලිලා. ඉස්සුන්ට හරියට මූණ දෙන්න මුන් එළියට බහින්නේ නැහැ. එළියට බහින්න බයයි. ඒ භූමි භාගයෙන් 130ක් නාය ගිහිල්ලා තියෙනවා. ඉතින් මොකද්ද කරන්නේ? අල්ලගෙන ඉන්නද? පාස්කු ප්‍රහාරය ගැන කිව්ව වෙලාවේ ඕකුම් කොහෙද හිටියේ? ඒක පුජ්‍යලයෝ කරපු දෙයක් නේ. ඒක වලක්ව ගන්න බැරි වෙච්ච ස්වාභාවික ආපදාවක් රට අල්ලට අරගෙන නැවැත්තුවේ නෑ වගේ මුන් කතා කරන්නේ. පිලිස්සීමට ලක් කළ මිහින්තලේ වන අලියා මියගොස් ඇත්තේ අධික ශාරීරික පීඩන හේතුවෙන් හෘද වස්තුව ඇතුළු අවයව අකර්මණ්‍ය වීමෙන් පාපතර කාලකන්ණි මිනිස්සු කරපු තවත් තිරිසන් ක්‍රියාවක්. ඉන්න බෙල්ලනගේ වැඩ තහනම් කරලා තියෙනවා වොන්න. කොටි 900කට අධික විශාල වංචාවක් පිළිබඳව විකනකාදී විසින්ද රනිල් වික්‍රමසිංහට දීපු රෝග ලයිස්තුව දැක්කම අනිත් පැත්ත ගැන කතාවක් තිබූ කාර් රථයක සිටි විවාහක කාන්තාවකගේ කාර් රථයට බලහත්කාරයෙන් ගොඩ වූ බව කියන සමග ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ඔබ හිතන්න බලයේ තියෙන කාලේ මුන් මොන වගේ නැටිල්ලක් නටන්නද? දාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථයේ දොර විවෘත කරගෙන බලහත්කාරයෙන් තමා කම්පන තත්වයකට පත් වූ බවද ඇය පොලිසිය අනේ ලැජ්ජාවේ බෑ. ඉතින් සෙට් වෙන්නේ නැහැ කියලා දැනගත්තම යකෝ පාඩුවේ හිටපන්. මහනුවර උඩුදුම්බර ප්‍රදේශයට මිලිමීටර් 200ට වඩා වැඩි වර්ෂාපතනයක්. සුබ දවසක් ඔන්න සෞර්ද හිතවතුනි ඔබ සැමට. ඉතින් අද 19 වෙනිදා දෙසැම්බර් 19 වෙනිදා ඉතින් අද රජසැප නිවුස් ෆීඩ් 1pm වැඩසටහනට ඔන්න අපි ආවා. ඉතින් වැඩි කතා නැතුව වෙනද වගේම පට්පට් ගාලා යමු පළවෙනි නිවුස් එකට. රජසැප නිවුස් ෆීඩ් 1pm. ඔන්න රට අපට බාරදී යන්න කියලා කියනවා. රට ඒගොල්ලන්ට බාරදී යන්න කියලා කියනවා. කවුද මේ කියන්නේ? විමල් වීරවංශ කියනවා. ඔව්. මිනිහට රට බාර දෙන්නලු අනුර කුමාර ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට කියනවා රට අපට බාර දීලා යන්න. මෙන්න මෙයාට බාර දීලා ගියා නම් දැන් හරි. අනේ යකෝ ආණ්ඩුව දිනෙන් දින අසාර්ථකත්වයේ පතුලට ගමන් කරමින් සිටින බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. මොන පැත්තෙන්ද දන්නේ නැහැ දැන් මේක කියන්නේ. කටින්ද වෙන කොහෙන් හරිද දන්නේ නැහැ. දිත්වා සුලි කුණාටුවෙන් පසුව විදේශ මාධ්‍ය ආයතනවල ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක්ද හිටපු අමාත්‍ය විමල් වීරවංශ දැඩිව හෙලා දැකලා තියෙනවා. මේ මිනිහා තමයි හොඳටම කතා කරන්නේ. උන්ට දැන් තියෙන්නේ ඉරිසියාව. ඇත්තටම මේක දැන් මේ ජනාධිපතිතුමා මේ ගහන ගේම ගොඩදා ගත්තොත් මේ විදියට ආයි හොල්ලනවා බොරු. හරි. එහෙනම් දැන් සමාජේ කතා වෙන්නේ මේ දිට්ටාසුලි කුණාටුවෙන් නැතිවෙච්ච ජීවිත පව්. ඒක හරි. ඒක පව්. ඒගොල්ලෝ වෙනුවෙන් කනගාටුව තියාගෙන තමයි අපි මොන දේ කතා කරන්නේ. ඒ පීඩාවට ලක් වුණු ජනතාව වෙනුවෙන්. නමුත් ජනාධිපතිවරයාට වැඩ පෙන්නන ජනාධිපතිවරයාව පරද්දන්න බැරි වෙන විදිහේ වැඩ කටයුතු ගොන්නක් කරන්න ජනාධිපතිවරයාට අවස්ථාවක් සබාදහම මතින්ම ලබා දුන්නා කියන එක තමයි මෙන්න මේ සමාජයේ අපි දකින තැන්වල කමෙන්ට්ස් වල ගොඩක් තැන්වල ලියවිලා තියෙනවා. අපි දැකලා තියෙන්නේ. ඉතින් මේ වැඩ පිළිවෙල ජනාධිපතිවරයාත් ඇත්තටම තේරුම් අරගෙන මේ වෙනකොට මාරම ගේමක් ගහනවා ජනාධිපතිවරයා. ඉතින් මේක බලන් ඉන්න බැරුව දැන් මුන්ට රත් වෙලා දෙලව රත් වෙලා තියෙන්නේ. හරිද? දැන් අර එකෙක් බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයා 20යි 30 දී හිරේ දාන්න 35 වෙනකන්. අවුරුදු 5ක් ඌ හිරේ දානවලු ජනාධිපතිවරයා. අයින් වෙනකන් බලන් ඉන්නවා 20යි 29 අයින් වෙනකම් බලන් ඉන්නවා. හරි. අර මොකද්ද එක වැටෙනකම් නරිය අර ගියේ අර වැනෙනවා විතරයි අර මේ වැටෙන්නේ නැහැ කැරකෙනවා වැටෙනවා මෙහෙම ඇලවෙනවා. ඌ ඉතින් වැටෙනකම් බලන් ගිහපු කතාවක් තියෙන ඔබ දන්නවද දන්නේ අන්න ඒ වගේ මුණුත් කොයි වෙලාවක හරි කොතෙන්දිද කෙලවෙන්නේ මොන තැනදිද කෙලවෙන්නේ කොතෙන්දිද මොකද්ද බලාගෙන ඉන්නේ විවේචන කරනවා. ඉතින් කොයි වෙලාවක හරි මුන් පුපුරලා මැරෙනවා මෙන්න මේ ඉරිසියාවෙන් පෙලිලා.
ඉතින් එහිදී ජනාධිපතිවරයා පවසා තිබුණේ අර්බුදය අපගේ පාලනයෙන් ඔබ්බට ගොස් ඇති බවත්. එය පාලනය කිරීමේ හැකියාව අපට නොමැති බවත්. ඉතින් ඇත්තනේ අර්බුදය කියන්නේ මේක මේ ව්‍යසනයක් නේ. මේක ස්වභාවික ව්‍යසනයක්. ආණ්ඩුවේ කන්ට්‍රෝල් එකේ තියෙන එකක් නෙවෙයි මේක. කොහෙන් මේක තියෙන මේකේ වෙලා තියෙන විනාශය ආණ්ඩුවකට නතර කරන්න බෑනේ. මුන් රට කාලා මුන් මේක කාලා නැති කරලා හප කරලා දීපු එකක්. මේකේ සල්ලිත් නැහැ. ඉතින් කොහොමද මේ වගේ අවස්ථාවකදී මූණ දෙන්නේ? කොහොමද ගොඩ දාන්නේ? ඉතින් එතුමාට කරන්න වෙලා තියෙන්නේ විදේශ රටවල් වලට කතා කරලා ආධාර ඉල්ලලා පුළුවන් තරම් ගොඩ දාන පැත්තට කතා කරන්නේ. මොකද භාණ්ඩාගාරේ පිරිලා උතුරලා පුරවලා දීපු භාණ්ඩාගාරයක් නෙවෙයිනේ තියෙන්නේ අපිට නේ. ඊට අමතරව ආපදා තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වගකීම ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටද ඇති බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු සිදු කරන ප්‍රකාශ විමල්ගේ විවේචනයට ලක් කළා. උඹ විවේචනය කරපන්. ඇයි ඉතින් විපක්ෂය කියලා જાතියක් ඉන්නවා. උන් සුන්බුන් කල්ලිය එහෙට මෙහාට වෙවි බොරු වපුර වෛරය වපුර එහාට මෙහාට වෙවි උන් ඉන්නවා. උන්ට වැඩක් නෑ මේකේ. හරි? උන්ට තියෙන්නේ විවේචනය කර මිනිස්සුන්ට වෙච්ච හානියට මුන් සතුටු වෙනවා. හරි? මුන් හිතනවා මේ හානිය මේ ව්‍යසනය පාවිච්චි කරලා මුන්ට ආපහු මුන්ගේ මුන් ලෑල්ලටම හේතු වෙලා බිමස්ට සමතලා වෙච්ච මුන්ගේ මෙන්න මේ කාලකන්ණි තත්වය හදාගන්න බලනවා මුන් මේක ඇතුලේ. හරි? රුපියලක් 750ක් වියදම් කරන්න නැතුව තමන්ගේ අතින් තමන්ගේ කාලය විඩංගු කරලා කිසිම තැනකට ගිහිල්ලා කිසිම මිනිස්සෙකුට වැඩක් කරනවා අපි දැකලා නැහැ. එහෙම තියාගෙන මුන් එහාට මෙහාට වෙවි ඔය විමල් වීරවංශ එක දවසක් වොයිස් එකක් දෙන්න ගිහිල්ලා එක මිනිස්සෙක් ගහන්න එනවා. දුවනවා. අර වාහනේට නැගලා යනවා ටක් ගාලා. නැත්තම් හිටියනම් එහෙම එතන ඒ මිනිස්සයා ගහන ලයින් එකෙන් එන්නේ. හරි. මිනිස්සුන්ට හරියට මූණ දෙන්න මුන් එළියට බහින්නේ නැහැ. එළියට බහින්න බයයි. එහෙම ඉඳගෙන තමයි ඔය කියවන්නේ. ආපදා පිළිබඳව දැනුම් දීම විපක්ෂයේ වගකීමක් යයි ආණ්ඩුව සිතන්නේ නම් රට තමන්ට බාර දී ආණ්ඩුව ඉවත් වෙලා යන ඔය කියන්නේ ඔය අර සුල්ලි කුණාටුවක් කිය ඔන්න ඔය කියන කතාවක් කියනෝනේ සුල්ලි කුණාටුවක් එනවා කිව්වා අපි කිව්වා මේගොල්ලෝ ගණන් ගත්තේ නෑ කියලා වන් ඉතින් මේක අල්ල උඩ තියාගෙන ඉන්නද? මේ රටක්නේ 130ක් රටේ භූමි භාගයෙන් 130ක් නාය ගිහිල්ලා තියෙනවා. ඉතින් මොකද්ද කරන්නේ? අල්ලගෙන ඉන්නද? අනිත් එක ඔය සුලිකුණාටු කියනවා මීට ඉස්සරත් මේ රටේ ඔය එක මේ කාලවල වල එනවා කියලා කිව්වා. සමහර ඒවා ආවෙත් නැහැ. හරිද? සමහර ඒවා ආව සාමාන්‍ය මට්ටමට වැහැලා මේ අවස්ථාවේ තමයි මෙච්චර ලොකුවට මේක සිද්ධ වුණේ. හරි? නැත්තම් ඔය බෙන්ගාල බොක්ක කැළඹිලි තියෙන අඩු පීඩන තත්ත්වයන් තියෙන හැම අවස්ථාවකම වගේ ඔය සුලි කුණාටු කියන ඒවා යම් මට්ටමකට ඇති වෙනවා. හරිද? ඒව ගැන අපි මේ ඉස්සෙල්ලා අහලත් තියෙනවා. හැබැයි මේ තරම් දරුණු උනේ නැහැ. ඔයිට වැඩිය බං එහෙනම් පාස්කු ප්‍රහාරය ගැන කිව්ව වෙලාවේ ඕකුන් කොහෙද හිටියේ? මුන් මොනවද කරේ? ඒක මේ ස්වභාවික විපතක් වගේ එකක් නෙවෙයිනේ. ඒක පුජ්‍යලයෝ කරපු දෙයක්නේ. ඒක වලක්ව ගන්න බැරි වෙච්ච උන් මේ සුලි කුණාටුවක් මේ ස්වාභාවික ආපදාවක් රට අල්ලට අරගෙන නැවැත්තුවේ නෑ වගේ මුන් කතා කරන්නේ. මුන් මොක්කුද? මුන් ගැන කතා කරනකොට නිකන් අපේ ලේ රත් වෙනවා. බලන්න ඔබෙත් ඒ ටික වෙනවා. කතා කරලා වැඩක් නෑ මුන් ගැන. 1 PM පිලිස්සීමට ලක්කල මිහින්තලේ වන අලියා මියගොස් ඇත්තේ අධික ශාරීරික පීඩන හේතුවෙන් හෘද වස්තුව ඇතුළු අවයව අකර්මණ්‍ය වීමෙන් කියලා ඔන්න කියනවා. ඉතින් සමාජයේ දැඩි කතාබහක් ඇති වූ දැඩි ආందోලනාත්මක කතාවක් මැවූ ඉතාමත්ම කනගාටුදායක සිදුවීමක් සිදු වුණා. ඔබ දන්නවා මෙන්න මේ මිහින්තලේ පිලිස්සුම් තුවාල සහිතව මියගිය අලියා ගැන. ඉතින් පුජ්‍යලීන් පිරිසක් විසින් මිහින්තලේ සීප්පුකුළම ප්‍රදේශයේදී පිලිස්සීම හේතුවෙන් තුවාල ලබා සිට පසුව මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර එම වන අලියාගේ මරණයට හේතුව අධික ශාරීරික පීඩනය හේතුවෙන් හෘද වස්තුව ඇතුළු අවයව අකර්මණ්‍ය වීම බවට අනාවරණය වී තිබෙනවා. මේ වෙනකොට අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය උපදේශිකා මදුවන්තිගේ මූලිකත්වයෙන් අඹබෝ නමින් හඳුන්වන මෙම වන අලියාගේ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති බව තමයි වාර්තා වෙන්නේ.
වන්නේ මෙම වන අලියාව පිලිස්සීමට ලක් කළ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා කියනවා. අද දින කියන්නේ මේ ඊයේ දිනේ 18 වෙනිදා මිහින්තලයේ සීප්පුකුලම ප්‍රදේශයේ තුවාලයක් සහිතව හැසිරෙමින් සිටි වන අලියෙකු පන්දම් යොදා ගනිමින් පිරිසක් විසින් පුළුස්සා තිබුණේ පසුගිය දෙසැම්බර් 14 රාත්‍රියේදී කියලා තමයි කියන්නේ. ඉතින් පසුව මෙම වන අලියා අසාධ්‍යව සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ ගෙවත්තක වැටි සිටියේදී අනුරාධපුර අඩවි වන නිලධාරීන් කාර්යාලයේ නිලධාරීන් විසින් පැමිණ සත්වයා පරීක්ෂා කර බලලා තියෙනවා. පසුව දෙසැම්බර් 16 වනදා මෙම වන අලියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු අනුරාධපුර පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය උපදේශිකා මදුවන්ති ඇතුළු එම වෛද්‍ය ඒකකයේ නිලධාරීන් පැමිණ ආරම්භ කර තිබූ නමුත් වන අලියා එදිනම මිය ගොස් තිබුණා. එම නිලධාරීන් පැවසුවේ මෙම වන අලියා වයස අවුරුදු 35 40ක් පමණ වයසක පිරිමි සත්වයෙකු බවත් මීට පෙර අවස්ථා කිහිපයකදීම එම නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදු කර ඇති බවත්ය. පසුව දෙසැම්බර් 17 දින අනුරාධපුර පණ්ඩුලගම නිලධාරීන් කණ්ඩායම විසින් මෙම මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ වගේ සක්කිලි මිනිස්සු මේ වගේ තිරිසන් කියත් මේ වගේ පාපතර කාලකන්නි මිනිස්සු කරපු තවත් තිරිසන් ක්‍රියාවක් සක්කිලි ක්‍රියාවක් අමන කැතම අදම ක්‍රියාවක් කියලා කියන්න පුළුවන් දෙයක් තමයි මේ මෙන්න මේ වන අලියාට කරපු මේ මහා අපරාධය. ඉතින් මේ වගේ මිනිස්සුන්ට සමාජයක් මොන විදිහේ දඬුවම් පැමිණිය යුතුද කියන එක ඔබ සිතන්න ඕන ඔබට බාර කාරණාවක්. ඉතින් අපි මහත් කනගාටුවෙන් මේ වගේ පුවත් අරගෙන එන්නේ. 1 PM කාන්තාවකගේ රථයට බලෙන් පැන පාර්ලිමේන්තු මන්ත්‍රී කොකම්පායි කියලා ඔන්න නිවුස් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් පොලිසිත් ගිහිල්ලා තමයි වැඩේත් මේ වෙනකොට තියෙන්නේ. අපි බලමු මොකද්ද මේ කතාව. නාරහෙම්පිට ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම මාධ්‍ය ස්ථානයකට ගොස් ඒ අසල තිබූ කාර් රථයක සිටි විවාහක කාන්තාවකගේ කාර් රථයට බලහත්කාරයෙන් ගොඩ වූ බව කියන සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව එම කාන්තාව විසින් නාරහෙම්පිට පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව තමයි පොලිසිය පැත්තෙන් වාර්තා කරන්නේ. ඉතින් මුන්ට බලය නැතුව මුන් දැන් වියරු වැටිලා කරන දේවල් තමයි ඔය. ඉතින් ඔබ හිතන්න බලය තියෙන කාලේ මුන් මොන වගේ නැටිල්ලක් නටන්නේ නැද? දැන් බලය නැතුවත් ඔය කාන්තාවකටවත් ඉන්න දෙන්නේ නැහැ. ගෑණියෙක් දැක්කම නලියනවනේ. ඉතින් මේ හේතුව නිසා තමා කම්පණයටපත් වූ බව ඇය පොලිසියට පවසා තියෙනවා. ඒ පිළිබඳ පොලිස් ආරංචි මාර්ග විස්තර කරනවා. මෙම පැමිණිල්ල කළ කාන්තාව කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් හොබවන තැනැත්තියක් කියලා තමයි කියන්නේ. ඇයද එම ශාරීරික ව්‍යායාම මාධ්‍ය ස්ථානයට පැමිණි කාන්තාවක බව කියවෙනවා. ඉතින් නාරහෙම්පිට ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයකට පෙරේදා උදෑසන ගොස් මෙම කාන්තාව ඇයට අයත් කාර් රථයේ රියදුරු අසුනේ වාඩි වී සිට ඇතයි කියලා තමයි කියවෙන්නේ. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථය නතර කර තිබූ ස්ථානයට පැමිණ කාර් රථයේ වීදුරුවට තට්ටු කර මට ඔයත් එක්ක කතා කරන්න ඕන කියලා තියෙනවා. ඉතින් මට ඔයා එක්ක කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. කරුණාකර මට කරදර නොකර යන්න කියලා තියෙනවා. ඉතින් එම කාන්තාව ඒ විදියට ප්‍රතිචාර දක්වව බව තමයි ආරංචි මාර්ගවල සඳහන් වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථයේ දොර විවෘත කරගෙන බලහත්කාරයෙන් වාඩි වීම නිසා තමා කම්පන තත්ත්වයකට පත් වූ බවද ඇය පොලිසියට පවසා තියෙනවා. ඔයා මගෙත් එක්ක කතා කරන්නේ නැත්තේ ඇයි? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාන්තාව සමග පැවසූ අවස්ථාවේ මට ඔයත් එක්ක කතා බහ කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අනේ ප්ලීස් මට කරදර නොකර කාර් එකෙන් බැහැලා යන්න යනුවෙන් ඇය යලිත් වරක් කියලා තියෙනවා. ඉතින් කාන්තාව කළ ඉල්ලීමට අවනත වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථයෙන් බැස පිටව ගොස් ඇති බව තමයි කියන්නේ. පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි කාන්තාව පවසන්නේ තමාගේ දරුවෙකු සමග මෙම මන්ත්‍රීවරයාගේ දරුවන්ද එකම පාසලේ අධ්‍යාපනය හදාරන නිසා ඔහු හඳුනන බවත් ඇය පොලිසියට පවසා තියෙනවා. ඉතින් පොඩි ට්‍රයි එකක් දාලා බලන්න ඉතිනේ. අනේ ලැජ්ජාවේ බෑ.
මීට කලකට ඉහතදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම කාන්තාවගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් අවස්ථාවේ එම දුරකථන අංක අවහිර කර ඇති බවත් යළිත් වෙනත් දුරකථන අංකයකින් ඇමතුමක් ගත් අවස්ථාවේ එම දුරකථන අංකයද අවහිර කර තිබෙන බව ඇය පොලිසියට පවසා තියෙනවා. ඉතින් මේ වගේ ඇම දාලා අහුවෙච්ච මාළුව හැම කොච්චර ඉන්නේ නැද්ද? ඉතින් මේ මාළුවට ඉතින් එච්චර සෙට් උනේ නෑ වැඩේ. ඉතින් සෙට් වෙන්නේ නෑ කියලා දැනගත්තම යකෝ පාඩුවේ හිටපන්ගෝනේ. නිකන් මෙහෙම පොලිසිය යනකම්ම මේ වැඩේ කරන්න ඕනද? මින් ඉදිරියට තමා මෙවැනි ආකාරයට අපහසුතාවයට පත් නොකරන ලෙසට එම මන්ත්‍රීවරයා පොලිස් ස්ථානයට කැඳවා දැඩි ලෙස අවවාද කරන ලෙසට කාන්තාව ඉල්ලීමක් කළ බවද පොලිසිය කියනවා. එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණිලිකාර කාන්තාව පොලිස් ස්ථානයට කැඳවා පැමිණිල්ල විභාග කිරීමට නාරා හෙම්පිට පොලිසිය කටයුතු කරලා තියෙනවා. ඉතින් විලිලැජ්ජාවේ සන්තෝෂ බෑ තමයි අන්තිමට අපිට කියන්න තියෙන්නේ. 1 PM ඔබට මතකද පහුගිය දවසේ ඔන්න ඔය රනිල් වික්‍රමසිංහට අරම ලෙඩ තියෙනවා මෙහෙම ලෙඩ තියෙනවා මෙච්චර මේවා වෙලා අච්චර වෙලා කියලා රිපෝට් දුන්නා. හරිද? ඉතින් සමාජ මාධ්‍ය තුල සමාජය තුල දැඩි කතා බහක් ඇති වුණා මෙන්න මේ පුජ්‍යලයා ගැන කවුද මේ බෙල්ලන කියන්නේ කියලා. හරිද? ඉතින් බෙල්ලනගේ වැඩ තහනම් කරලා තියෙනවා. ඔන්න දැන් බලමු අපි මොකද්ද මේ කතන්දරේ. කොළඹ ජාතික රෝහල නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා. මේ වෙනකොට ඒ මහතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණයක් මත මෙම පියවරගෙන ඇතැයි සඳහන් වෙනවා. රෝහලේ ප්‍රධාන රසායනාගාරවල සිදු වූ බවට කියන අක්‍රමිකතා දූෂණ සහ වංචාවන් හෙළිදරව් කිරීම හේතුවෙන් තමන් පලිගැනීමකට ලක්වෙමින් සිටින බවට බෙල්ලන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පසුගියදා ලිඛිතව දැනුම් දී තිබුණා. වෛද්‍ය බෙල්ලන විසින් 20-25 ජුනි මාසයේදී කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන රසායනාගාර තුල සිදු වූවායයි සැලකෙන අක්‍රමිකතා දූෂණ හා වංචාවන් පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා කියලා කියනවා. මෙම පැමිණිල්ලත් සමගම ප්‍රතික්‍රියක මිලදී ගැනීම සම්බන්ධයෙන් කෝටි 900කට අධික විශාල වංචාවක් පිළිබඳව විගණකාදී විසින්ද විගණන විමසුමකට ලක් කර ඇති අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලලා තියෙනවා. ඔබට හිතාගන්න පුළුවන් මේගොල්ලෝ මොන වගේ කට්ටියද කියලා නේද? ඔය රනිල් වික්‍රමසිංහට දීපු රෝග ලයිස්තුව දැක්කම අනිත් පැත්ත ගැන කතාවක් නෑනේ නේ. වෙන දෙයක් ගැන කතා කරලා වැඩක් නෑ. ඉච්චරට මුළු ලෝකයක් රවට්ටන්න පුළුවන් જાතියේ එක රෝග ඒකේ තිබුණා. හරිද? ඒක අපි කියන කතාවක් නෙවෙයි, සමාජයේ දැඩි කතාබහට ලක්වුණු එකක්, ලක්වුණු සිද්ධියක්. ඉතින් එහෙම පුද්ගලයන්ට අර වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජද්ද වගේ මේ වගේ පේන් නැතුව කරන දේවල් ගැන මොන තරම් දෙයක් ඇතුල් පැතිවල ඇද්ද, ඇතුලාන්තයේ ගැබ් වෙලා ඇද්ද කියලා ඔබට හිතාගන්න තමයි අපි ඉතින් මේවා මතක් කරලා දෙන්නේ. මෙම සිදුවීමෙන් පසු සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා විසින් තමන්ට එරෙහිව විවිධ කරුණු ඔස්සේ විනය පරීක්ෂණ පවත්වමින් දැඩි පීඩනයකට ලක් කර ඇති බවට වෛද්‍ය බෙල්ලන චෝදනා කරනවා. මේ වන විට තමන්ගෙන් විවිධ කාරණා සම්බන්ධයෙන් විමර්ශන 6ක් පමණ සඳහා ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම විමර්ශන වංචා හා දූෂණ අක්‍රමිකතාවන්ට අනුකූලව නොව තම පරිපාලනමය රාජකාරි පිළිබඳව වන බව ඔහු පෙන්වා දෙනවා. සෞඛ්‍ය ලේකම්වරයා මූල්‍ය වංචාවටත් එහා ගිය විලසින් බරපතල චෝදනා විලසින් විමර්ශන පසුපස හඹා යමින් ක්‍රියා කරන බවද ඔහු සඳහන් කරා. ඉතින් මෙහෙමයි, අල්ලන්න ටිකක් අමාරු ඇති. අක්‍රමිකතා වෙනවා කියලා පේනවා ඇති. අල්ලන්න අමාරු ඇති. ඉතින් ඔහු උපරිම උත්සාහයක් ගන්නවා ඇති. හරි? වෛද්‍ය බෙල්ලන මහතා වැඩිදුරටත් චෝදනා කරන්නේ වසර 10කට පෙර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වූ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා රසායනාගාරයේ අක්‍රමික මිලදී ගැනීම් වලට වගකිව යුතු ආකාරයෙන් ක්‍රියා කළ බවත් තමා එය විගණන පරීක්ෂණයේදී සනාථ කළ බවත්ය.
ඉන් අනතුරුව පත් වූ අධ්‍යක්ෂක ලෙස වෛද්‍ය කුමාර වික්‍රමසිංහද ඔහුගේ එම අක්‍රමික ක්‍රියාපිළිවෙල දිගටම පවත්වාගෙන ගිය බවට චෝදනා කරනවා. ඔවුන් දෙදෙනා එක් වී පසුගිය මාස කිහිපය තුළ අසාමාන්‍ය ලෙස තමාගෙන් විනය විරෝධී ක්‍රියාවන් යයි සැලකෙන කරුණු අරඹයා පරීක්ෂණ සිදු කළ බවත් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට නිර්දේශයක් සහ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කරන බවත් ඒ තුළින් වැඩතහනම් කිරීමක් හෝ ස්ථානමාරුවක් ලබා දීම තුළින් පැමිණිල්ලේ ප්‍රධාන සැකකරු වශයෙන් තමාට බලපෑම් කිරීමට උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් වෛද්‍ය බෙල්ලන තවදුරටත් ප්‍රකාශ කරනවා. එමෙන්ම තම නිල බලයෙන් සිදුවන රසායන ප්‍රතික්‍රියක මිලදී ගැනීම තමා විසින් වර්තමානයේ පවත්වා ඇති බැවින් ඒවා නැවත ආරම්භ කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇති බවද පෙන්වා දෙනවා. මේ අවස්ථාවේදී අනේ වෛද්‍ය බෙල්ලන මහතා රාජ්‍ය සේවා කමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ යම් කිසි විනය පරීක්ෂණ වාර්තාවක් ඇතනම් එය සම්පූර්ණයෙන් කියවා බලා ඔප්පු කිරීමට සාධාරණ සාක්ෂි ඇතනම් පමණක් තමාට එරෙහිව ක්‍රියා කරන ලෙසටය. තවද සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝගය පක්ෂපාතී වී ඇති බවද ඔහු රාජ්‍ය සේවා කමිෂන් සභාවට දන්වා සිටිනවා. ඉතින් මෙහෙමයි දැන් ඔය කට්ටිය ඔය කියනවා ඔප්පු කරන්න කියලා. හරිද? ඉතින් ඔප්පු කරන්න කියලා ඔප්පු කරනකම් ඔප්පු කරන්න පුළුවන් නම් ඔප්පු කරන්න කිය ඉඳලා මම කියන්නේ මේ යා ගැන විතරක් නෙවෙයි ගොඩක් දෙනෙක් ගැන. ඔප්පු කරොත් ඔප්පු කරාට පස්සේ ඒවා දේශපාලන පලිගැනීම් අපෙන් මෙහෙම පලිගන්න හිටියා මෙහෙම කරා හරම කරා ඒගොල්ලෝ පක්ෂපාතී විදියට පැත්තකට ඇදලා මෙහෙම කරා හරම කරා අපි මේවට ඇල්ලුවා අරවට ඇල්ලුවා කියලා යන්න ඒ වගේ එකක් එළියට එනවා. මම මේ කියන්නේ ඒගොල්ලෝ ගැන නෙවෙයි ඉතිහාසයේ අපි දැකලා තියෙන දේවල් ගැන. ඉතින් බෙල්ලන ගැන අපි බලමු මොන වගේ තත්වයක් මතු වෙයිද කියලා ඉදිරියට. කොහොම වුණත් ඉතින් මහත්තයෝ වැරද්දක් කරා නම් ඒවයින් සැඟවිලා ඉන්න හැමදාම බෑ. වැරද්දක් කරා නම් රාජ්‍ය සැප නිවුස් ෆීඩ්. මේ මොහොතේ අපි බංගලාදේශය පැත්ත ගැන බැලුවොත් බංගලාදේශය යලි ගිනි ගනී කියන නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. අරගලයෙන් පසු තව අරගල රසක් කියලා තමයි කියන්නේ. ඉන්දියාවත් පැටලෙයි කියලා කියනවා. බංගලාදේශයේ අරගල දේශපාලන නායකයෙකු වූ 32 හැවිරිදි ශරීෆ් ඔස්මාන් හාදිගේ ඝාතනයත් සමග එරට ප්‍රධාන නගර රැසක දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලී තිබේ කියලා කියනවා. සිය දැඩි ඉන්දියානු විරෝධී මතවාද හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි හාදී 24 වසරේ හිටපු අගමැතිනි ෂීක් හසීනා බලයෙන් පහ කිරීමට මග පෑදූ ශිෂ්‍ය අරගලයේ කැපී පෙනෙන චරිතයක් කියලා තමයි කියන්නේ. ඉතින් පසුගියදා ඩකා නුවරදී සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් සිටියදී මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පිරිසක් හාදිගේ හිසට වෙඩි තවා තිබුණා කියලා කියනවා. බරපතල තුවාල ලැබූ ඔහු සිංගප්පූරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඔන්න ඊයේ දිනේ අභාවප්‍රාප්ත වුණ බව තමයි කියන්නේ. ඉතින් හාදිගේ අභාවය සැලවීමත් සමග උරණ වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ඩකා අගනුවර වීදි බැස ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බව වාර්තා වෙනවා. එහිදී බංගලාදේශයේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් ආයතන දෙකක් වන ඩේලි ස්ටාර් සහ ප්‍රෝතම් ආලෝ ගොඩනැගිලි වලට විරෝධතාකරුවන් ගිරි තබා ඇති අතර ගින්න හටගන්න අවස්ථාවේ සේවකයන් රැසක් ගොඩනැගිල්ල තුල සිරවී සිටි අතර පසුව ගිනි නිවන හමුදාව මැදිහත් වී තත්ත්වය පාලනය කරලා තිබුණා. ඉතින් බලන්න එක අසාධාරණයකට උරණ වුණ මිනිස්සු අතින් තව අසාධාරණකම් මොනතරම් සිද්ධ වෙනවද? එතකොට අර බිල්ඩින් එක ඇතුලේ හිටපු මිනිස්සු ඒ මිනිස්සු නෙවෙයිද? මීට අමතරව රාජ්ෂාහි ප්‍රදේශයේ පිහිටි බංගලාදේශ නිර්මාතෘ ෂීක් මුජිබර් රහ්මාන්ගේ නිවසට සහ අවාමි ලීග පක්ෂ කාර්යාලයටද විරෝධතාකරුවන් ගිනි තබා අලාභහානි පමුණුවා ඇති බව තමයි කියන්නේ. මෙම නොසන්සුකාරී තත්ත්වය හමුවේ ඉන්දියාව සහ බංගලාදේශ අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සමගතා තවදුරටත් පළුදු වී තිබෙන බව කියනවා. චිතගොං නුවර පිහිටි ඉන්දියානු සහකාර මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස් වූ පිරිස් ඉන්දියානු විරෝධී සටන් පාට ඉදිරිපත් කර ඇති බව මෙයින් සඳහන් වෙනවා. ඉන්දියාවේ ඊසාන දිග
ප්‍රාන්ත ඉන්දියාවෙන් වෙන් කරන බවට බංගලාදේශ දේශපාලන නායකයන් කළ ප්‍රකාශ සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් ඉන්දියාව සිය දැඩි විරෝධය පළ කරලා තියෙනවා. මේ වෙනකොට මේ හේතුවෙන් බංගලාදේශයේ වෙසෙන ඉන්දියානු ජාතිකයන්ට අවශ්‍ය ගමන් බිමන් වලින් වැළකී සිටින ලෙස විශේෂ උපදේශන මාලාවක්ද නිකුත් කර තිබෙනවා කියලා තමයි කියන්නේ. බංගලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් මහතා ජාතිය අමතමින් කියා සිටියේ හාදිගේ මරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගමනට පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි. මෙය එළඹෙන ජනවාරි 12 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා සැලසුම්ගතව සිදු කළ ප්‍රහාරයක් බවට ඔහු චෝදනා කරනවා. හාදිගේ අභාවය වෙනුවෙන් එළඹෙන සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ජාතික දජය අඩකුඹ කර තැබීමටද තීරණය කර ඇති බව ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දෙන්නෙකුට බංගලාදේශ ටකා මිලියන 5ක ඇමරිකානු ඩොලර් 42000ක පමණ ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා කියලා තමයි කියන්නේ. සෙල්ලම් නෑ ඉතින් ඕවා අවුල ගත්තාම ඉතින් Raja Sapper News Feed 1 PM. ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක වැසි ඇතිවිය හැකියයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මහනුවර උඩුදුම්බර ප්‍රදේශයට මිලිමීටර් 200ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරනවා. මහනුවර නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 9කට ඉවත්වීමේ රතු නිවේදන කියලත් හෙඩ්ලයින් එක තියෙනවා. ඉතින් උතුර සහ වායඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු එකෙන් පසු තැනින් තැන වැසිහෝගි ගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව තමයි කියන්නේ. ඉතින් මධ්‍යම කඳුකරේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලටත් උතුරු මැද සහ වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සබරගමුව බස්නා හිර සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කියනවා. පවතින වැසි තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 9ක ජනතාවට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබෙනවා. බදුල්ල මහනුවර කුරුණෑගල මාතලේ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල මීට පෙර දැනුම් දී තිබූ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල අවදානම් මට්ටමේ නිවේදන නිකුත් කිරීමට එම සංවිධානය කටයුතු කර තිබෙන බව තමයි වැඩිදුරටත් කියන්නේ. ඉතින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන ප්‍රධාන ජලාශ 73ක් ජලාශ 73න් ජලාශ 32ක්ම මධ්‍යම පරිමාණයේ ජලාශ 43ක් ඊයේ 18 වෙනිදා වන විටත් වාන් දමමින් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. පවතින වර්ෂාපතනයේ හේතුවෙන් වික්ටෝරියා රන්දනිගල රන්ටබේ ජලාශ වාන් දැමීම ආරම්භ කර ඇති නිසාම මහවැලිකංගේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් අවට සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම අධිකාරිය දැනුම් දෙනවා. ඊයේ පෙරවරු 6න් අවසන් වූ පැය 24 කාලය තුල මඩකලපුව ඩයිනාරු මිලිමීටර් 146.7ක්, අම්පාර මිලිමීටර් 109.9ක්, රන්දෙනිගල මිලිමීටර් 109ක්, රන්ටැඹේ මිලිමීටර් 92ක් සහ වික්ටෝරියා මිලිමීටර් 91ක් ලෙස ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර උඩුදුම්බර ප්‍රදේශයට මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ප්‍රකාශ කරලා තියෙනවා. එකකින් බැටකාලා ඉන්න අයට නම් මේ වගේ පොඩ්ඩක් මේ පොඩි නිවුස් එකක් ඇහුණත් බොහොම විදියට කලබල වෙලා උන් බය වෙනම ඇති. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් කෙනෙක් කරන දෙයක් නෙවෙයිනේ මේක. ඉතින් මේක ස්වභාව ධර්මය කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ස්වභාව ධර්මය කරන දේවල් වලට මිනිසුන් වන අපිට කරන්න දෙයක් නැහැ. බලන් ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් පරිස්සම් වෙන්න කියලා තමයි මේ හැම නිවේදනයක්ම ඔබ වෙත අරගෙන එන්නේ. ඔන්න ඒ පුවතත් සමගම අද රජසැප නිවුස් ෆීඩ් 1 PM විශේෂාංගයෙන් අපි සමුගෙන යනවා. තවත් අලුත් නිවුස් කීපයකින් එන බලාපොරොත්තුවෙන්
ඉතින් අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්තං අපිව සබස්ක්‍රයිබ් කරන්න කියලත් ඔබට මතක් කරන ගමන් අපි ගිහින් එන්නම් මේ රජ සැප නිවුස් ෆීඩ් 1pm. Raja Sapper News Feed 1 PM.